ආයුබෝවන් යාළුවනේ විටා කැබින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ සැමන් බෝල්ලු මාළු වලින් රසම රස මාළු ඇඹුල් තියල් එකක් හදාගන්න විදිහ. අපි බලමු ඇඹුල් තියල් එකට අවශ්‍ය දේවල් මොනවද කියලා. මෙතන මම සැමන් බෝල්ලු මාළු අරගෙන තියෙනවා. ඊළඟට ගොරක පේස්ට් එක අරන් තියෙනවා. මෙතන මං කඩේ තියෙන ගොරක පේස්ට් එක තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට ගෙදරදීම ගොරක කෑලි ටිකක් තම්බලා අඹරලා අරගන්නත් පුළුවන්. ඊළඟට මම මෙතන ගම්බිරිස් මේස හැඳි එකහමාරක් ලෑස්ති කරන් තියෙනවා. ලුණු තේ හැන්දකුත් අරන් තියෙනවා. ඔයාලා ලුණු එකතු කරගන්න කලින් ගොරක පේස්ට් එකේ චුට්ටක් දිවේ තියලා බලන්න ඒකේ ලුණු රස කොහොමද කියලා. ඔයාලා ගෙදර ගොරක තම්බලා ගන්නවා නම් ලුණු ටිකකුත් එකතු කරලම ගොරක ටික තම්බ ගන්න. ඊළඟට මේ ටික මිශ්‍ර කරගන්න මම වතුර ටිකක් අරගන්නවා. මුලින්ම අපි ඇඹුල් තියල් එක හදන මැටි භාජනය ලෑස්ති කරගමු. මෙතනදී මම භාජනයේ අඩියට කෙහෙල් කොලයක් දාගන්නවා. ඒකට පොල් තිල් ටිකකුත් ගාලා තමයි දාගන්නේ. එතකොට මේක යටින් කර වුණත් මාළු ටික කර වෙන්නේ නැහැ. ඊළඟට මම රාම්පේ කොළ ටිකක් ඒක උඩින් අතුර ගන්නවා. කරපිංචා ටිකකුත් දාගන්නවා. මේ විදිහට රාම්පේ කරපිංචා එකතු කරගන්න එකෙන් මාළුවෙකුට හොඳ සුවඳක් රසයක් වගේම අඩිය අල්ලන්නේ නැතුව මේක ලස්සනට හදා ගන්න පුළුවන්. ඊළඟට අපි මාළු ඇඹුල් තියල් එකට ඕන ගොරක මිශ්‍රණය හදාගමු. මේ විදිහට ගොරක ටික භාජනයකට දාගන්නවා. ඊට පස්සේ ගම්බිරිස් ටිකත් එකතු කරගන්නවා. ලුණු ටිකත් එකතු කරගන්නවා. ඊළඟට වතුර ටික ටික දාලා මේක ඝන පේස්ට් එකක් වෙනකන් හදාගන්න. මාළු කෑලි වල තවර ගන්න පුළුවන් විදියට හදාගන්න. ගොඩාක් දියට හදාගන්නත් එපා. මේ පදමට වගේ අනා ගන්න. ඊළඟට අපි මාළු කෑලි ටික හදාගත්ත ගොරක මිශ්‍රණයෙන් තවරලා ලෑස්ති කරගත්ත මැටි භාජනය ඇතුලෙන් තියාගන්නවා. ඊළඟට අපි ඉතුරුනේ ගොරක මිශ්‍රණෙත් මේ විදිහට මාළු කෑලි උඩින් දාගන්නවා. ඊළඟට වතුර ටිකක් දාලා මේ භාජනයේ තේන් ටිකක් සෝදලා මාළු එකටම එකතු කරගන්නවා. මේ වතුර ටික දැම්මහම ඇති ගොඩාක් වතුර දාගන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි මේක පියනකින් වහලා මීඩියම් හීට් එකේ උයා ගන්නවා. දැන් මේ විනාඩි 10කට පස්සේ මීඩියම් හීට් එකේම තව ටිකක් වහලා තියෙනවා මේකේ වතුර ටික අඩු වෙනකන්. දැන් මේ විනාඩි 20කට පස්සේ දැන් වතුර ටික ඔක්කොම හිඳිලා තියෙන්නේ. මේ වෙලාවේ මම පොඩි හැන්දක් පාවිච්චි කරලා මාළු කෑලි ටික අනිත් පැත්තට හරව ගන්නවා. මාළු කෑලි ටික කුඩු වෙන්නේ නැති වෙන්න හිමීට හරව ගන්න. මෙතනින් පස්සේ මම පියන වහන්නේ නැහැ. අඩුම ගින්දරේ තියාගෙන මේ විදිහට ලිප උඩ තියාගෙන ඉන්නවා. මේකේ වතුර ටික ඔක්කොම හිඳලා මේක ඩ්‍රයි වෙනකන්. මාළු තියල් එක හැදිලා ඉවරුනාට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. ඔයාලත් මේ විදිහට මාළු ඇඹුල් තියල් එක හදලා බලන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉහින් එන්නම්.